guys, ඉතින් කොහොමද මේ තමයි අපේ පළවෙනි vlog එක. අද අපි ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකන් සනී ඩේ කියන එක මිනිස්සු කොහොමද ගත කරන්නේ කියලා. ඒ කියන්නේ මේ සතිය පුරාවටම වැඩට ගිහිල්ලා වැඩ කරලා සනී ඩේ කියන එක ගත කරන්නේ කොහොමද කියලා බලන්න ඉන්නේ. ඉතින් අපේ ටීම් එක ඉන්නවා. මේ ඉන්න අපේ ශාමල් අයියා. එතකොට කො සහන් අයියා. අපි ඉන්නද බෑ. මේ ඉන්න සහන් අයියා. එයාව දැක්කේ පස්සේ. නේ හරි. එහෙනම් අපි දැන් මොකද කරන්නේ? අපි දැන් යන්නේ මොරි කාලෙන් බා. මුන්ටෙන් කණ එක තමයි කන බණේම තමයි. හරි එහෙනම් අපි කමු. කාලය ඉවර වෙලා අපි දැන් බලමු කොහොමද ලංකාවේ සනී ඩේ එක මිනිස්සු ගෙවන්නේ. එතකොට යාළුවා මොකද කරන්නේ? මොන වගේ වයිබ් එකක්ද තියෙන්නේ? අපි ඔක්කොම බලන්න. අපි ඔක්කොටම කලින් යා කාලේ ඉන්න. යාළුවෙක් කම්මන පොරේන පොර දන්නේ දැක්ක කාලේ කියන්නේ ඔයාලා නෙවෙයිනේ අපේ කියන්නේ මම මෙයා වෙන දැන් ගයිස් මේ නිකුන් අයියලා පුංචි ගිහිල්ලා පොලට අපි ඉන්නවා ඉතින් එනකන් නිකුන් අය පවුනේ මේ ඉන්නවා ඉතින් නිකුන් අයලා පුංචි එනකන් ඉතින් අපි ඉන්නවා ගයිස් නිකුන් අයියලා පුංචි නම් ආව දැන් අපි යන්නේ පොලට පොලට නම් ආවට පට්ට විසි පොලට ගිහිල්ලා අපිට මහන්සි මේ මිනිස්සු ඉතින් දවස් 5 මොට්ටු වෙලා සෙනසුරාදා විතරයි මං ඉන්නේ ෆ්‍රී ඩේ එකට මං හිතන්නේ සමන්නේ වැඩ කරන කෙනෙක් කොහොමද ඉතින් ලංකාවේ ඉදිරියට කියන දවස කොහොමද තමයි මිනිස්සු විසි අද දුවනවම තමයි ඉතින් නිදහස කියලා කියන්නේ අතරම ඒක ලොකු නිදහසක් නෑ ආර්ථික තත්ත්වයේ රටේ ආර්ථික තත්ත්වයේ ඉතින් කොහොම තමයි ජීවිතේ ප්‍රශ්න පත්‍රයක් ඒත් මේකේ මේ වෙනම වයිබ් එකක් තියෙනවා නේද ඉදිරියට කියන දවසේ ලංකාවේ පොලත් එක්ක පොලයි ඒ ටිකත් එක්ක මේ අමුතු වයිබ් එකක් තියෙනවා ගයිස් මේ පෙන්නන්න ඕන කෙනෙක් එනවා අපිට මේ එක්කෙනෙක් කිව්වා මට මේ අවාර සිරිපා ගියා කියලා. අවාර සිරිපා ගියේ එක්කෙනා මේ මං හිතන්නේ සිරිපා මේකේ මේ පිටිවට එක පාට දාලා සෞදයන් අඟහ මේ සිකුරාද එනකම්ම වැඩ කරලා මේ ඉරිදා නිවාඩු කියලා කිව්වට ඒක ඇත්තටම මේ අපි දකින්න නිවාඩුවක් තමයි ඒතර මිනිස්සු හරිම කාර්ය බහුලයි වැඩ කියන්නේ නිදහස කියලා දෙයක් ඇත්තටම අපිට දකින්න නෑ ලොකුවට. පොලේ වුණත් මාරෙන් මිනිස්සු කාර්ය බහුලයි ළමයි හැමතැනම හැමයි කියන්නේ මිනිස්සු අද වැඩ කරන විශ්වාසයක් කොහොමද ජීවත් වෙන්නේ? අද කියන්නේ එවෙලේ මොහොතේ හිතන්නේ මේ ඊළඟට අපි වැඩ කියන්නේ හෙට අනේ හෙට කොහොමද ජීවත් වෙන්නේ? එතකොට ඉස්සරහට කොහොමද? ඒ කියන්නේ මේ මොහොත විඳින්නේ නැහැ. ඇත්තටම සෑහෙන කාර්යවල ඉරිදා කිව්වට කිසිම නිවාඩුවක් නම් කියන්නේ නිවාඩුව කියන්නේ මේ දේ දකින්න ඇත්තටම අඩුයි. කොහොමද අද බිස්නස් හොඳයිද? මේ අපිට දෙන්නකො මේ මේවා දුනා. ස්විංගම් දුනා. ස්විංගම් පාට් එකද? රවුනින් පාට් එකෙන් දෙන්න. thank you. අපි ගියා.
මේ මම දන්න කඩයක් නේ යාර. ඔව් හඳුරන. හායි. මොකද කා? Amaro? Kayak bisa. මේ කොහරි යන්නේ. නියෝජන නැහැ කොහරි යන්නේ ඉස්සරහට. පොඩක් හයික් පාරක් ගිහින් Ada di pone. Pone ini kola sedul ni kan baik. Sekarang bola kola sedul. ආ බයික් එක ගිහින් දෙන්නේ. Ni waduh tak kita ana ඔය නියෝඩෝක දෙන්නවද ඒක? ඒකනේ කියන්නේ ni waduhක් නෑ එහෙම. 30 තව මාරක් කරලා 37 කරලා දෙන්නේ නේ. කරන්න බෑ වැඩි. අපිත් ඉතින් ඔහේ දෙන්නේ දැන් අපි නියෝඩෝ මේකනේ ඉතින්. නිවඩු ගන්න ඉතින් දැන් දවස් 5ක්ම වැඩ කරලා ඉතින් ඉඳ පොඩ්ඩක් ඔය පැය දෙක තුනක් ඒත් පැය දෙක තුනක් නිකන් ඉන්නේ. ඊට පස්සේ වැඩනේ. නිදහසක් ගැන හිතමින් නිදහසක් නැතිව වැඩ කරන මිනිස්සු හැමෝටම පුංචි හරි විවේකයක් ලැබෙන්න ඕනේ. අලුත් හුස්මක් ගන්න.